හරි බං ඔන්න අදත් විදුව ආවා තවත් සුපිරි වීඩියෝ එකක් අරගෙන. ඉතින් උඹලා දැන්ටමත් දන්නවා ඇති මොකද්ද වීඩියෝ එක කියලා. පැනල් බල්ලෙක් එක්ක. ඉතින් බල්ලෙක් කියලා කියන්නේ ඌ ඇවිල්ලා කකුල් දෙකේ බල්ලෙක් මචං. ඉතින් කකුල් දෙකේ බල්ලෝ මේ පැනල් ගහන කකුල් දෙකේ බල්ලෝ ගොඩාක් ඉන්නවා මේ දවස්වල ගේම් එකේ. ඉතින් හරිම සන්තෝසයි මම විස්තරේ කියන්නම් මොකද උනේ කියලා. පැනල් බල්ලෙක් එක්ක මම ගහපු කස්ටම් එකක් තමයි මචං මේ වීඩියෝ එක 1vs1 එකක්. ඉතින් ඇත්තටම පුදුම තරහකින් කරන වීඩියෝ එකක් තමයි මේක. කොහමරි මෙහෙමයි විස්තරේ. අපි ඇවිල්ලා මචං ක්ලෑෂ් කොට් එකක් ගගා හිටියා CS ටිකක්. හරිද? අපේ චකීලා ඊට පස්සේ අපේ කට්ටිය ගගා ඉද්දි කොහමරි මූ අපිට CS මැච් එකකින් සෙට් වුණා මචං. ඊට පස්සේ මූ ගැහුවේ ඒ කියන්නේ CS මැච් එකෙත් මූ ගැහුවේ ඔලු විතරයි. අපිට ඇත්තටම සැක හිතුණා මූ අනිවාර්යෙන් පැනල් කාරයෙක් වෙන්න ඇති එහෙම කියලා. මොකද අපේ පැත්තේ PC එක්කෙනෙකුත් සෙල්ලම් කරා. ඉතින් ඊට පස්සේ කොහමරි මූ ගෲප් එකට ඇවිල්ලා මූ ඉන්වයිට් දාලා ඇවිල්ලා මට 1vs1 එකක් කිල්ලුවා බං. මූ ලංකාවේ එකෙක්. හරිද? 1vs1 එකක් කිල්ලුවට පස්සේ අපේ උන් කිව්වා මට ගහන්න එපා විදු ගහන්න එපා පැනල් කාරයෙක් ඒ උඹට කණ්ඩ වෙනවා චාටර් කරයි එහෙම කියලා. මං කිව්වා මචං අවුලක් නැහැ. අපි ගහමු අපි ගහලා බලමු මොකද වෙන්නේ කියලා. කොහමරි මැච් එක මම පටන් ගත්තා. මං කිව්වා ගහමු කියලා. ඊට පස්සේ ඌත් ආවා. ඉතින් ඕගලන්ට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් ඌ ඇත්තටම පැනල්ද නැද්ද කියලා. ඉතින් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ පුදුම හැකියාවක් තියෙන්නේ. AWM එකනොත් ඔළුවට ගහනවා. ඒ කියන්නේ B2K ඇවිල්ලා ඌගේ කකුල් දෙක අස්සේ ඉන්නේ මං හිතන්නේ. ඉතින් ඒ තරම් හැකියාවක් තියෙන ක්‍රීඩකයෙක් තමයි ඉතින් එයා. හරි අපි වීඩියෝ එකට යමු බලමු කියලා මොකද උනේ මම කෑවද මම පැනල් කාර්යයට ගැහුවද බලමු මොකද විස්තරය කියලා. ඊට කලින් මතක් කරනවා ඔයාලට මචං තාම ඔයා channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරගන්න අපේ gaming vidu YouTube channel එක. ඒත් එක්කම වීඩියෝ එකට like එකක් දාන්න නැත්නම් like එකක් දාන්න. ආදරේ කියලා like එක දෙපාරක් කොවන්න එපා. හරි බංගල. හරි වීඩියෝ එකට share පාරක් දාන්න ඕනේ අනිවාර්යෙන්ම. මොකද මේ පැනල් කාර්යෝ කියන කාලකන්ණි 70 මේ ගේම් එකකින් එලවලා දාන්න ඕනේ. මොකද මේ ගේම් එක ඉස්සර මෙහෙම කාලකන්ණි වෙලා තිබ්බේ නෑ. දැන් මේ අලුත් බයියෝ පොඩි ටොයියෝ ඇවිල්ලිවලා මේ ගේම් එක කාලකන්ණි වෙලා තියෙනවා. ඉතින් ඒක අපි පරණ තත්ත්වයට පුළුවන් විදිහට ගන්න ඕනේ. එහෙම කාලකන්ණින්ම අයින් කරලම දාන්න ඕනේ. චාටර් කරලම දාන්න ඕනේ. ඉතින් වැඩි බයිලා ගන්න ඕනේ නෑ. අපි යම් වීඩියෝ එකට අපි වීඩියෝ එකට ගිහලා බලමු මොකක්ද උනේ පැනල් කාර්යය කොහොමද අපි ටෝක් කරේ පැනල් කාර්යය කවුද මේ ඔක්කොම විස්තර ටික අපි වීඩියෝ එක ඇතුළට ගිහලා බලමු subscribe කරන්න අපේ channel එක එහෙනම් වැඩි කතාවක් නැහැ අපි යම් වීඩියෝ එක ඇතුළට ගිහලා වීඩියෝ එක ඇතුළේදී set වෙමු පොටින් ඉතින් ඔයාලට මතකයි නේද මචං මට අර ඇක් එකක් දීපු යසියව ඉතින් යසියා ගැන කියන්න තමයි මං අද ආවේ ඉතින් ඔයාලට ඇක් එකක් ගන්න විකුණ ගන්න මේ වගේ ඕන දෙයක් ඔයාලට යසියට කියලා ලේසියෙන්ම කරගන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි ඔයාලා ඩයමන්ඩ් টপ අප් කරගන්න මේ හැම දෙයක්ම ඩයමන්ඩ් සෝ එක්කුත් යසියා කරනවා ඉතින් මේ හැම දෙයක්ම ඔයාලට ලේසියෙන්ම යසියට කියලා කරගන්න පුළුවන් යසියගේ WhatsApp group එකේ link එකත් මම පල්ලෙහාට දාලා තියන්නම් හැමෝම යන්න පින් කමෙන්ට් එකේ තියෙනවා යසියගේ group එකේ link එක කට්ටිය ගිහලා එකට set වෙන්න එහෙනම් යසියත් එක්ක එකතු වෙලා ඔයාලා ඕන වැඩක් කරගන්න ගේම් එකේ ඕන දෙයක් කරගන්න පුළුවන් ඕන දෙයක් කියන්නේ මේ විකුණ ගන්න වැඩ ඒව විතරයි ඈ වෙන මේවට යන්න එපා ඌත් එක්ක එහෙනම් අපි ගියා ජය වේවා හරි ඔන්න ඉතින් දැන් මැච් එක පටන් ගන්න යන්නේ මචං මේ පැත්තෙන් ඉන්නවා ඔයාලා ගේමින් විදු ඉන්නවා ගැම්මටම ඉතින් එහා පැත්තෙන් ඉන්නවා අර පැනල් ගහන සක්කිලි බල්ලා ඉතින් ඌගේ නම පේනව නේද ඌගේ නම ඇත්තටම ඌට ගැලපෙනවා සහතික ඇත්ත ඌ දාගෙන තියෙනවා ඉතින් ඕක පිටිපස්සෙන් තව පැනල් බල්ලා කියලා දාගන්න තිබ්බේ අපරාදේ හරි ඉතින් වැඩි කතාවක් නැහැ මෙන්න ඉන්නවා මචං මම කෙලින්ම ගේමින් විදු ඔන්න ID එක තියෙනවා කැමති කට්ටියට රික්වෙස්ට් එකක් දාන්න පුළුවන් හරිද හරි එලකිරි ඊට පස්සේ මම ওই පැනල් කාර්යයේ විස්තරය කියන්නම් ඔය ඇවිල්ලා මචං පැනල් කාර්යයේ මං හිතන්නේ බොට් account එකක් කොහොම හරි පොර ඇවිල්ලා පැනල් එක වැඩද කියලා බලන්න හරි මොකකට හරි ආපු වෙලාවක තමයි ওই CS එක සෙට් වෙලා තියෙන්නේ මම හිතන විදිහට මොකද මේ මුට හොඳ account එකක් ඇති මූ එකෙන් ඇවිල්ලා නෑ මම නම් කියන්නේ ඕන බලන්න දාලා තියෙන message එක හොඳේ ඕක දාපම් බං මොන කරන්නේ රෙකෝඩ් කරනවාද කියලා අහනවා ඊට පස්සේ ඉතින් මට ඔයාලට කියන්න දෙයක් නෑ ඇත්තටම මට ওই වගේ කබ්බ ෆෝම් කරන්න ඕනෙත් නෑ ඇත්තටම ඉතින් මම මේ පෙන්නන්නේ උඹලට මේ වගේ පැනල් කාර්යවුන්ව මේ ගේම් එකෙන් අයින්ම කරලා දාන්න ඕනේ ඉතින් ඔය විදිහට මචං මැච් එක ස්ටාර්ට් කරන ඕගොල්ලෝ බලන්න ඕගොල්ලන්ට හිතා ගන්න බැරි වෙන දෙයක් තමයි මේකේ වෙන්නේ බං හරිද ඔන්න බලපන් ඈ පළවෙනි මැච් එක ඔය මට සිරි වෙයි යකෝ මට එන්න නෑ බං කොහොමද කිව්වම ඔහොම ගහන්නේ බං මැච් එක ඇඟටත් වදින්න තමයි හදලා තියෙන්නේ හරිද පළවෙනි මැච් එකේම AWM එකෙන් මට ගැවුවර බලන් අර මට එන්න නෑ බං මට ඔළුව දාන්නවත් නෑ ඌ ගහනවා බං මට ඒ කියන්නේ උඹලා හිතපන් දැන් ඌ කියන ඌ පැනල් නෙමෙයිලු හරිද ඌ පැනල් නෙමෙයි ඌ හැකියාවෙන්ලු ගහන්නේ අම්මට සිරි වෙන ඉතින් ඩොලර් 40 හැකියාවෙන්ද දන්නේ ගහන්නේ වැඩක් නෑ ඉතින් මේ වගේ උන්ට කියලා වැඩක් නෑ මචං මට ඇත්තටම නිකන් මගේ ඇඟේ මාළු නටන එක විතරයි වෙන්නේ ඉතින් මම කොහොම හරි ගේමක් දෙනවා මට පුළුවන් විදිහට අපි පැනල් නෙමෙයිනේ අපි ඉතින් පුළුවන් විදිහට ගහනවා මචං ඒ ආසේ මම පට්ට විදිහට නර්වස් වෙලා හිටියේ මම හරිම බයෙන් ගැව්වේ මේ මැච් එක හරිද මොකද මගේ හිතින් දන්නවා මූ පැනල් කාරෙක් කියලා මට බෝල් එකක්වත් අදින්නේ නැහැ ඒ තරම් මම බය වෙලා ගැව්වේ මැච් එක මට පැරදුනත් අවුලක් නැහැ ඇත්තටම මොකද මූ පැනල් කාරෙක් මූ අවජාතක පැනල් බල්ලෙක් මූ ඇවිල්ලා
ඉතින් මේ වගේ ගෙට පෙරදුනා කියලා මට ඇත්තටම දුකක් නෑ. හොඳ ප්ලේ කෙනෙක්ට පෙරදුනා නම් අවුලක් නෑ මචං කොහොමත්. මේ වගේ පැනල් බල්ලෙට පරදින එක ඉතින් ඇත්තටම කුජීතයි පජාතයි කියලා තමයි කියන්න තින්නේ පැනල් කාරයක පැත්තෙන්. බලමු කොහොම හරි අපි පුළුවන් විදිහට ගේමක් දෙනු. මට එක මැච් එකක් හරි ගැහුවොත් මට ඒ ඇති. හරි ඔන්න ඔය විදිහට යකෝ කෝබන් පැනල් එක. යකෝ උඹට පැනල් එක දාලවත් ගහ ගන්න බෑනේ බං. ඊයවන් චාටර් ඈ. යකෝ මම එක මැච් එකක් ගැහුවා කියන්නේ පැනල් නැතුව බං පැනල් කාරෙට වඩන්නේ නෑනේ බං කතා කරලා. උරන් අර දැක්කද? ඔය බලපන් ගහන විදිය. ඌ කොහෙන් ගැව්වත් මට වදිනවා මචං. පළවෙනි එකේ මං හිතන්නේ ඔය බලපන් ඔය. පව් යකෝ පැනල් බල්ලා. අයියෝ බං. අඩෝ හරිනම් බං පැනල් එක දාගෙන මට බින්දුවේ තියලා ගහන්න බෑ බං. බලන්න මම රවුන්ඩ් දෙකක් ගැව්වනේ බං. මට හොඳටම ඇති බං. මම රවුන්ඩ් දෙකක් ගහපේක මට හොඳටම ඇති. ඔන්න බලපන් ඕක කරන බලු වැඩේ. හරිද? දැන් මම රවුන්ඩ් 3ක් ගහලා මම ලොල් දාගෙන ගහනවා මචං. හරිද? ඕක කරන බලු වැඩේ මචං. ඌ පැරදීගෙන එනකොට හරිද? ඌ මැච් එක පැරදීගෙන එනකොට මූ දාන්න තියෙන පැනල් ඔක්කොම ඔන් කරනවා. දැන් හරිද? මම හිතන්නේ ওই පැනල් එකේ ඔන් කරන සීන් තියෙනවානේ. දැන් ඔන් කරලා තියෙන ඔක්කොම නෙමෙයි. මූ ඔය බලන්න පිටිපස්සෙන් ආවා. හරිද? මූ අන්තිමට බලන්න මම කියන්න ඕනේ නැහැ. අන්තිමට මැච් එකේ මොකද වෙන්නේ කියලා බලන්නකෝ. මැච් එකේ අන්තිමට කියන්නේ එලිවෙන මොකද්ද එලිවෙන නෙමෙයි. හොඳ සෙල්ලම්ගේ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙටනේ මචං. හරිද? ඔන්න බලන්න එලිවෙන ජාමෙට මොකද වෙන්නේ කියලා අන්තිමට මොකද වෙන්නේ කියලා ඔයගොල්ලෝ බලාගෙන යන්න. ඔන්න ඔතනදී මං හිතන්නේ ඌගේ පැනල් එක වැඩ කරන්නේ නැද්ද කොහෙද? ඌ අර මේ මොකෙන්ද අර පොඩි ගන්න එකෙන් ගහනවා මට. AWM මං හිතන්නේ වදින්න නැතුව ඇති. අනේ කාලා කන්නි වැඩක් නැහැ. ඉතින් මුන් ගැන කතා කරලා ඒත් එක මතක් කරන්න ඕනේ සමහර YouTubersලා streamersලාත් ඉන්නවා. ඉතින් හැමෝම නෙමෙයි අනේ තොප් විදා ගන්න එපා. හැමෝම නෙමෙයි. සමහර අය ඉන්නවා මේ වගේ පැනල් කප්බොංග ෆෝම් කරනවා. ඉතින් එහෙම කරන්න එපා කියලා මං ආදරෙන් ඉල්ලනවා. මොකද මේ ඔය අලුතෙන් ආපු ස්ට්‍රීමර්ස්ලා පරණ ස්ට්‍රීමර්ස්ලා ඔක්කොටම මං කියන්නේ ඔය පේනවනේ ගහන විදිය ඔය AWM headshot විතරයි. කොහමද ගියාම කොහම ගහන්නේ පැනල් නෙමෙයි නා. හැකියාවද? එහෙනම් ඉතින් පුදුම හැකියාවක් තියෙන උට. වැඩක් නෑ කතා කරලා. හරි ඔන්න බලන්න ඔය බලන්න මට ඔළුව දාන්නවත් නෑ මචං ඔය. ඔන්න ඔතනදී ඔක්කොම ඔය කෙලිම headshot AWM. කොහමද මේ headshot ගහන්නේ කියපන්කො පැනල් නෙමෙයි නා. වැඩ නෑ. ඉතින් මට කියන්න දෙයක් නෑ ඇත්තටම. බලන ඕගොල්ලෝ තීරණය කරන්න. ඒගොල්ලෝ එයා කියනවා එයා පැනල් නෙමෙයි කියලා. මැච් එකෙන් පස්සෙත් ඇවිල්ලා ටෝක් කරා පැනල් නෙමෙයි කියලා කිව්වා. ඉතින් මට කියන්න දෙයක් නෑ ඌ ගැන ඇත්තටම. ඔන්න බලන්න ඔය. ඔන්න බලපන්. අර මට යකෝ මාව දැක්කත් උට ඇති බං. ඌ කෙලිනවා බං. වැඩක් නෑ කතා කරලා. මං කතා කර හිටියේ ස්ට්‍රීමර්ස්ලා ගැන. ඉතින් ඒ ස්ට්‍රීමර්ස්ලටත් මම කියනවා මෙහෙම මේ පැනල් කප්බොංග නම් ෆෝම් කරන්න එපා. ඒක හරි කුජීතයි. ඒක පජාත වැඩක්. ඔයාලට මේ පැනල් කියලා දන්නේ නැත්නම් වීඩියෝස් දාන්න නැතුව ඉන්න. කස්ටම් දෙන්න නැතුව ඉන්න. ඒ වගේ උන්ව ෆෝම් කරන එකෙන් වෙන්නේ තවත් පැනල් කාර්යය ෆෝම් වෙන එක. එතකොට තවත් එවුන් පැනල් දාගන්නවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ප්‍රාර්ථනා කරනවා පැනල් දාලා ඉන්න ලංකාවේ. හරිද? ලංකාවේ නෙමෙයි ලෝකෙම ඔය ගේම් ගාන අයගෙන් Free Fire ගහන අයගෙන් පැනල් දාලා ඉන්නේ උන්ගේ පැනල් හැඳි ගෑවිලාම යන්න ඕනේ. ඉතින් කෙල වෙලාම යන්න ඕනේ. PC පිටින් යන්න ඕනේ. ෆෝන් පිටින් යන්න ඕනේ. මොකද ඒ තරම් සක්කිලි මේ පේනවනේ මේ. යකෝ මොනවද බං පැනල් දාලවත් ගහන්න බැයිද බං බින්දුවේ තියලා. ඊයපන් ලොල් බං. ඔන්න බලන්න මචං. හරි 4ට 6යි. මට ඒ කියන්නේ මට ඇත්තටම සතුටුයි මම රවුන්ඩ් 4ක් හරි උට ගහපු එකට. ඔන්න බලන්න ඔතනදි වෙන වැඩේ ඔය. මම බෝල් එක ගහලත් මට වදිනවා බං. ඉතින් කොහෙද මම ගහන්නේ කියපන්කො. අවුලක් නැහැ මම පෙරදුනා. රවුන්ඩ් 4ක් ගැහුවා. මට ඇත්තට මේ රවුන්ඩ් ගහපු රවුන්ඩ් 4 මට හොඳටම ඇති. මොකද මම පැනල් කාරේට් එක ගැහුවේ. ඌ AWM එකෙන් හෙඩ්ෂොට් විතරයි මට ගැහුවේ. එහෙම වෙලත් මම 4ක් ගහපු එක මට හොඳටම ඇති. මට පෙරදුන එකට දුවක් නැහැ. මොකද පැනල් බල්ලෙක්ගෙන් තමයි මම පෙරදුනේ. ඊට පස්සේ ඔන්න බලහන් මචං මෙතනදී ඌ කියන දේ හොඳේ. හරිද? මට ඇත්තටම තරහ ගියා. මට ඇත්තටම මල පැන්නා. ඊට පස්සේ මම ඌට බැනලා මේ මෙසේජ් එකක් දැම්මා ඔය විදිහට. ඉතින් ඔයාලට පේනවා මොකක්ද දාන්නේ කියලා. මට ඇත්තටම පුදුම තරහක් තියෙන්නේ බං. ඉස්සර මේ වගේ සීන් තිබ්බේ නෑ. ඒත් දැන් මේ වෙනකොට පැනල් එවුන් හැක් කරන එවුන් ගොඩාක් ඇවිල්ලා ගේම් එක කාලා ගේම් එක චොර කරලා තියෙනවා. ඉතින් ඒක හින්දාමයි මට තරහ ගිහලා මම බැන්නේ උට පැනල් ගහන එවුන් එහෙම කියලා. ඌත් මට බයිනවා බං. ඌ මට ටෝක් කරනවා. මම පැනල් දාලා ගහලාද බං මට බයින්ද? ඉතින් ලැජ්ජ නැද්ද කියලා ලැජ්ජ නැද්ද ඔය කියලා මං ඇහුවා. ඕම් පැනල් ගහන්න ඇත්තටම මට තේරෙන්නේ නැහැ ඇයි එහෙම පැනල් ගහන්නේ උන් පැනල් ගහන්න කියලා හැකියාවෙන් නැතුව. මට කියන්න දෙයක් නැහැ ඇත්තටම. මට කියන්න තියෙන්නේ ප්‍රාර්ථනා කරන්න තියෙන අර දෙයම තමයි කෑවනම් කටවාගෙන පළලු. ඔය ඔන්න බලන්න ඔය පැනල් නෙමෙයිලු බං. පැනල් නෙමෙයිලු. අනේ පුතේ. අන්න උමග නොයන් පුතේ උඹට අතක් ඇතේ කියලා තමයි ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ. මට උතරින් එහාට ඔයාලට කියන්න දෙයක් නැහැ ඇත්තටම. මූව කික් කරලා දාන්න ඕනේ. මුගෙන් මේ ගන්න දෙයක් නැහැ ඇත්තටම.
මං ආයි කියනවා අන්තිමට මේ වගේ පැනල් ලෙවුන්ව ඔයාලා ෆෝම් කරන්න එපා. මේ වගේ පැනල් ලෙවුන් දැක්කොත් එම චාටර් කරලම දාන්න. ගිල්ඩ් එකකටවත් ගන්න එපා. කිසිම මැච් එකක්වත් ගහන්න යන්න එපා. මොකද හැකියාව තියෙනවා නම් හැකියාවෙන් ගහපන්. හැකියාව නැත්තම් බොටෙක් වගේ හරි ගහපන්. ඒත් පැනල් දාගෙන කවදාවත් ගහන්න එපා මචං. ඒක හරිම චාටර්. හරිම ජරා වැඩක් ඒක. මොකද කොල්ලෝ අමාරුවෙන් මානසික රෑන්ක් අප් කරනවා. රෑන්ක් මැච් වලට ගිහලා පැනල් දාගෙන ගහනවා. මේක ගේම් එකක්නේ. මේක ජීවිතේ නෙමෙයි. ඒකින්ද පැනල් දාගෙන ගහන්න එපා. පුළුවන් විදියට තමන්ට පුළුවන් විදියට තමන් ප්ලේ කරන්න. මේ කස්ටම් වලට ගිහිල්ලා එක ස්ට්‍රීමර්ස් ලගේ කස්ටම් වලට ගිහිල්ලා මම දැක්කා මේ දවස්වල පැනල් දාගෙන ගහනවා කට්ටිය. ඉතින් එහෙම ගහන්න එපා කියලා මං ඉල්ලනවා ඕගොල්ලන්ගෙන් ඇත්තටම ආදරෙන් හොඳින් ඉල්ලනවා. අම්මා පල්ලා මට නම් සෙට් වුණොත් එහෙම මම රිපෝට් කළා මට කවදා හරි රිවෙජ් එක හරි හම්බුනොත් එහෙම මම කතා කරලා හරි ඔක්කොම බල්ලොන්ව බෑන් කරලා දානවා. ඉතින් මම දන්නේ එහෙම මේ ස්ට්‍රීමර්ස්ලට එහෙම පුළුවන් කට්ටිය ඇති. එහෙම පුළුවන් කට්ටියත් එහෙම නොකර ඉන්නේ ඇයි කියලා මම දන්නේ නැහැ ඇත්තටම. එහෙම ස්ට්‍රීමර්ස්ලා YouTubersලා ඉන්නවා නම් පුළුවන් නම් මම එයාලගෙනුත් ඉල්ලනවා ඔය පැනල් ගහන උන්ව ID ගැරින් එකට යවලා හරි බෑන් කරලා දාන්න. මොකද පුදුම සාපයක් වෙලා තියෙන්නේ මේක. හරිම සාපයක් වෙලා තියෙන්නේ. ඉස්සර මෙහෙම දේවල් තිබ්බේ නැහැ. ඉස්සර මෙහෙම සක්කිය හිටියේ නැහැ. ඒත් මේ වෙනකොට පැනල් බල්ලෝ පැටව් ගහනවා වගේ බිහි වෙලා තියෙනවා. ඉතින් මට කියන්න දෙයක් නැහැ ඇත්තටම සවුත්තුයි කුජීතයි පජාතයි කියලා තමයි කියන්න තියෙන පැනල් ගහනේ උන්ට. හරි වැඩි කතා ඕනේ නැහැ. ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් subscribe කරගන්න මචං අපේ gaming video YouTube channel එක. ඒත් එක්කම ඔයගලන්ට ඊළඟට ඕනේ මොන වගේ වීඩියෝ එකක්ද කියලා අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එකේ කැලි කපලා ඔයාලා ෂෙයා කරන්න මේක. මොකද පැනල් කාර්යෝ කියන උන්ව අයින්ම කරලා දාන්න ඕනේ, නැති කරලා දාන්න ඕනේ, නැත්තරම නැති කරලා දාන්න ඕනේ. අපේ පරණ කට්ටිය gaming video පරණ කට්ටිය දන්නවා. ඉතින් දන්න කට්ටිය හැමෝම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. පැනල් බල්ලොන්ව මේ ගේම් එකෙන් ආයි අයින් කරලා දාලා පරණ ගැම්ම අපි ආයි ගමු අනිවාර්යෙන්ම. එහෙනම් අපි ගියා කොල්ලෝ පැනල් බල්ලොන්ට හෙන ගහපන් කියලා ප්‍රාර්ථනා කරමින් පැනල් බල්ලොන්ගේ account පිටින් බෑන්ඩ් වෙලා ඵලයන් කියලා ප්‍රාර්ථනා කරමින් මම යනවා. එහෙනම් ජය වේවා. තවත් අලුත් වීඩියෝ එකකින් අපි සෙට් වෙමු. එහෙනම් කොල්ලෝ අපි ගියා.